කවද්ද මේ කිරියල් මාළු කියන්නේ? ඊයේ. ඒකම කියන්න බැහැ. නමුත් ඉතින් Tamanට තේරෙනවා ඊට පස්සේ වගේ තමයි කියන්නේ. ඊට පස්සේ තමයි මේ ආතල් එක වැඩි වුණේ. තුනටින් එනවා. ඔව් මෙන්න මෙතනින් එන්නේ ડોක්ටර් තාම මෙතන දෙපැත්තකින් මෙන්න මෙතන හරියට. මෙන්න මෙතන. මෙන්න මෙතනින් මෙන්න මේ කියන්නේ අර වොම් දැන් ඇඟිල්ල හාන්සි උට හොමින් දිගට යනවා කියන්නේ. අන්න ඒකවල මෙතනින් තමයි කැක්කුමක් එන්නේ. ඊට පස්සේ ඒක මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේ මෙතනින් තමයි මේ කැක්කුම එන්නේ. මෙතනත් එනවා මෙතනත් එනවා. ඔය බර ආහාර ගන්න තමයි ගොඩක් වෙලාට ඉන්නේ. ඔය අහලා තියෙනවා සමහරවල්ලාට ඔය කොස් හැම රැයට කන්න එපා. ඔව් ඒකකටත් එනවා. කොස් කෑවම එනවා. ශනිකෝවේ ප්‍රතිචාර දක්වනවා. ගොඩක් වෙලාට වෙන්නේ ඔය මේ නොදිග වූ ආහාර කොටස් අන්තිමට දැම්පත් වෙනවා. ඒකට කියන්නේ ආමේ කියලා. එතකොට මේ ඒත් වේදනා ගතිය එනවා. ලෙඩවලදී ලෙඩවලදී මේ මූලික හේතුව ඕක. එතකොට කෑම දිරවීමේ ශක්තිය වැඩි කරන්න ඕනේ. බර විශේෂයෙන් රාත්‍රියට. ඒ කියන්නේ රාත්‍රියට අපේ ක්‍රියාකාරීත්වය අඩුයිනේ. කෑම නිදාගත්තානේ. දවල්ට උදේට අපි නැගිටලා හිටියත් එහා මෙහා හරි යනවනේ. නමුත් රැට කෑම නිදාගත්තා. ඉතින් එවැනි කාලවලදී එවැනි වෙලාවල් වලට ඉතින් ඇත්තට ටිකක් සැහැල්ලු ආහාරයක් තමයි ගන්න ඕනේ. අන්න ඒක. දැන් ඔයාලට ඒක තේරුණා. ඔව් අද දවල්ම ડોක්ටර් මට නිදිමත ගත්තා. අන්න හරි. ඔව්. කම්මැලි ගතිය නිදිමත ටිකක් පිට ගන්න නෑ. ඔව්. ඒක හොඳට දැනුණා. අර හිතේ හැටියට වුණා වැඩිම දිව්වට පිට එක දිව්ව නෙමෙයි. එහෙම එකක් ඒක දැන් ඔය මම වැඩේ තින්නේ දැන් කිරියල කන්න ආසේ තුනා එතන අල්චරි කියලා වෙන කිරියල 500ක් එනවා. ඒක අතුරුල එහෙම ඇති වෙන්නම කෑවා. ඒකෙන් අල්ලලා ගියා. ඒකම තමයි ජුවලකටම වෙන මුකුත් කාර්යයක් නෑ. ඒක දැනුණා වගේම එහෙම තමයි. සාමාන්‍යයෙන් එහෙම තියෙනවා. ඉතින් ඔක්කොම දැන් ගොඩක් වෙලාවට ඉතින් ඔය අපි බටහිර බෙහෙත් ගන්න ගියොත් ඉතින් ඔවැනි තත්ත්වයක් විග්‍රහ කරන එකක් නැහැ. නමුත් ඉතින් ආයුර්වේදයේ තියෙනවා ඔය කතාවයි Tamanට කුජලිකවත් තේරෙනවා. ඔව් දැන් මෙහෙම දෙයක් තියෙනවා ડોක්ටර්. දැන් සාමාන්‍යයෙන් මම ඕවා හොඳ ටච් එකේ ඉන්නේ. දැන් මට ඉස්සර ඔළුව වැකුමක් තිබුණා. ඔළුව වැකුම පොඩි කාලේම තිබුණා. ඒ තිබුණාන් පස්සේ ඔළුව වැකුම හැදෙනවා වැඩි. විතර හැදෙනවා වැඩි. ඊට පස්සේ අපිට ඉතින් තේරෙන්නේ නැහැ මේ වෙලාවට ගන්න බෙහෙත් දිනනවා බෙහෙත් මොනවා. අර මම ඊට පස්සේ මට කිව්වා මේ තාත්තා ඉන්නවා. ඒතකොට තාත්තා එක්ක ගියාන් පස්සේ මාස 6ක් ටික දිගට බෙහෙත් වගේ දුන්නා. බෙහෙත් බොන්න කියලා. අපිටේ ඒ චූටි සුපාර බෙහෙත්තක් දුන්නා. ඒක විගුණ පස්සේ දවස් 3ක් විතර එහෙම නිදියන්නේ. එක වේලක් දුන්නා පස්සේ. එක වේලක. ඒක වේලකට එක බෙහෙත්තක් දුන්නා පස්සේ ඇහැරෙන්න බෑ මොනවා කරලා. නිින්ද විතරයි. ඊට පස්සේ බලන්න ඉස්කෝලේ යන්න මම කතන්දර දැන් ඔක්කොම නෑ නේද මම. ඊට පස්සේ මේ නැවැත්. ඊට පස්සේ මම ඒ කාලෙන් පස්සේ මම මෙහෙතුරු ඉංග්‍රීසි බෙහෙත් දීලා නෑ. ඉංග්‍රීසි බෙහෙත් මම අයිඩියා ගන්න ඕනේ. ඒතකොට දැන් ඔය ඔලිවර් මොකක් ආවොත් මොනවා හරි තෙල් ටිකක් දාලා මොනවා හරි ෂේප් එකක්. හැබැයි දැන් මම දන්නවා දැන් මේ මට තක්කාලි කෑවම හැදෙනවා. අන්නාසි කෑවම හැදෙනවා. චොක්ලට් කෑවම පස්සේ හැදෙනවා. ඒ දේවල් වලින්ම අයින් වෙලා පරිසම්. ඔව්. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔය සෝයා මීට් වර්ග තියෙනවා. ඒ සෝයා මීට් වර්ග කෑවොත් රැට දැන් වැඩි දිනෙකට ඒක හැදෙන්නේ මේ දැන් සාමාන්‍යයෙන් දැන් කාලා ඔක්කොම දින එල්ලෙන 2ට 3ට විතර වගේ. ගාන්ට ඔළුව බර වෙලා ගාන්ට මෙවලා හිර වෙලා එනවා ගන්න. ඊට පස්සේ ආයෙත් දැන් ඒ වෙලාවට ඔළුව තමයි කියලා වැඩි වෙන ඉස්සෙල්ලා ඇහැරනවා කියනකොට ඇහැරලා ඇහෙන වෙන දින පොඩ්ඩක් ඇහැරලා ඉන්නකොට පොඩ්ඩක් කමකට යනවා. නිදිමතෙම තමයි කියන්නේ. ඔව් ඒ දේවල් වලින් අර දන්නම හින්දා මේ පරිසම්. දැන් මේක වුණා දැන් අර බෙහෙත් ගන්න ආවොත් ඉස්සෙල්ලා ડોක්ටර් ගාව බෙහෙත් ගන්න ආවොත් ඊට පස්සේ ටික අඩු නැහැ. අඩු වෙලා ලොකුට කැක්කමක් හැදෙන්න තිබුණේ නැහැ. මට නැත්තම් මේ දැන් ටොයිලට් එකේ වාඩිලා ඉඳන් නැගිටිනකොට මම නැගිටින්න අමාරුත් තත්ත්වයක්. ඒ වගේ තිබුණානේ. ඔව් ඒව තිබුණා මොනවක්වත් කරන්න බැරුණා. දැන් අහෝ ඒකම තමයි දෙන්න ආවේ දැන්. ඒ ඊයේ තමයි කියන්නේ මොකද ආවේ. දැන් අපි ඔකට මේ අර ඒ තත්ත්වෙම මොදහැරෙන්න අපිට බෙහෙත් කරයි බෙහෙත් කියන්නේ කොහොම සරල දෙයක්. ඒක එතකොට හරියනවා. ඔව්. ආමෙන් දිරවන්න ඕනේ. ඒ කියන්නේ පුතන් ඇඟ සහැල්ලු වෙන්න ඕනේ. ඔව්. ශෝධන තත්ත්වයක්. එතකොට මේ ඔය යථා තත්ත්වයටපත් වෙනවා.